මොකද මේ වාහන වලට ගහපු SSCL එක මොකද්ද මේ? දැනට වාහන excise duty applicable වාහන SSCL වලින් නිදහස්. item එකක් විදියට නිදහස්. ඒතකොට ඒක import කරත් මොකද මොන වාහනද? excise duty charge වෙන වාහන වලට VAT SSCL නැහැ. ශ්‍රී ලංකා තේ මණ්ඩලයටත් ගව්පේ හරහා දැන් ඔන්ලයින් ගෙවීම් කරන්න පුළුවන්. හැබැයි SSCL exemption එක apply වෙන්නේ නැහැ wholesale retail එකේදී. මොකද ඒක වෙනම schedule එකකින් වෙනමම item එක මේක wholesale retail exempt කරොත් විතරයි exempt වෙන්නේ. ඒතර එතන වාහන දාලා නැති නිසා දැන් තියෙන්නේ import හරි manufacture කරන point එකේදී නිදහස්. subsequent sales වලදී liable විදිහට. සේල් එකේ විකුණනකොට ගෙවන්න ඕනේ. ඔව් පස්සේ ගෙවන්න ඕන. එතකොට එහෙම වුණොත් ඒක ප්‍රායෝගික නැති නිසා අර එතනින් ඒක අයින් කරලා ඒක අර import point එක හරි manufacture point එක හරි first point එකට එතකොට වාහන මිල වැඩි වෙන්න හේතුවක් නැහැ නේ මේක. නෑ. දැන් මම අහගෙනයි වාහන මේ කවුද මන් දන්නේ මේ ප්‍රෙස් එකක් තියලා කියන වාහන මිල වැඩි වෙනවා මේක හේතුවනේ. එහෙම වෙන්න කිසිම හේතුවක් නැහැ. හේතුවක් නැහැ. මොකද ඕකත් ඒ කට්ටියගෙන්මයි වාහන කරන කට්ටියගෙන්මයි ආවෙත් මුලදිමත්. මොකද ඒගොල්ලොත් කිව්වේ මේක අපිට first point එකේදීම ගහන්න. මොකද second එකේදී ගොඩක් රට එක්ක open papers transfer වෙනවා. සමහර වෙලාවට අර කෙනෙක් අරන් විකුණනකොට ඒවල් රෙකෝඩ් වෙන්නෙත් නෑ. ඒ පර්පස් හින්දා අර ෆස්ට් පොයින්ට් එකේදී charge කරන්න කියලා. ඒ කියන්නේ දැන් මෙච්චර කාල මම හර්ෂඩ සිල්වා හැටියට වාහනයක් ගෙනාව නම් මම SSCL ගෙව්වේ නෑනේ. හැබැයි දැන් මම හර්ෂඩ සිල්වා හැටියට වාහනයක් ගවොත් SSCL ගෙවන්න ඕන. එතකොට දැන් SSCL එක වදින්නේ කායකේ CIF එකටයි ඩියුටිස් වලටයි ඔක්කොටම. අපි ඉම්පෝට් කරනකොට වරාය ගහනවානේ 2.5. ඒකට අරයාගේ ප්‍රොෆිට් එක අයිති වෙන්නේ නෑනේ. නෑ. දැන් නෑ. දැන් වරාය ගහන්නෙම නෑ. CIF එකට ගහන්නෙම නෑ 2.5. දැන් ගහන්නේ ඩියුටි ප්‍රොෆිට් එකටත් එක්ක ප්‍රොෆිට් එකටත් එක්ක සේල් ආෆ්ටර් සේල් එකේදී ඉම්පෝට් කරා සේල් එකට 1.25ද කස්ටමර්ට විකුණන වෙලාවෙදී charge වෙනවා. ජෝර්දාන් ඇඟලුම් රැකියාවේ විශ්වාසීය සන්නාමය සහස්ත්‍ර මහනුවර 1340 අංකයට දැන්ම අමතන්න. ශ්‍රී ලංකා තේ මණ්ඩලයටත් ගව්පේ හරහා දැන් ඔන්ලයින් ගෙවීම් කරන්න පුළුවන්. ඒ කියන්නේ වැලියු එකෙන් 50කට 2.5. 50ට 2.5. දැන් මුළු වැලියු එකටම 2.5. දැන් import value එකට 2.5. ප්‍රොෆිට් එක නැතුව. ආකාරයෙන් මිල වැඩිවීමක් පොඩි ප්‍රමාණයක වෙන්න පුළුවන්. 2.5 cost is beared by the importer නේ. යම් විදිහකට පොඩි මාජින් එකක් තියෙනවා. ඒක තමයි දැන් ඔය කියන විදිහට මේක වෙනස් වෙයිනේ. අර import point එක clear කරනකන් තියෙන cost එකනේ එතන වදින්නේ. import point එතනින් එහාට වැලි පොඩි අඩු අඩියක් වෙන්න පුළුවන්.